හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද vlog එක ටිකක් ස්පෙෂල්. මොකද මම ගෙදර normally වැඩ ටික කරන් යන විදිහ ඔයාලට බලන්න පුළුවන්. අද සැටර්ඩේ දවසක්. සැටර්ඩේ කියන්නේ හස්බන්ඩ්ගේ ඔෆ් ඩේ එක. ඉතින් එයා නම් තාම නිදි. එයාව ඉතින් අල්ලගන්න වෙන්නේ වීඩියෝ එක මැදදීම තමයි බලන් ඉන්නකෝ. මේ වෙනකොට නම් වෙලාව උදේ 6 විතර වෙලා. එළියේ කරුවලයි වාට පේන වෙද්දි මෙහෙට වින්ටර් එක කාලෙට ඉරේලිය වැටෙන්න ටිකක් පරක්කු වෙනවා. ඉතින් මම උදෙන්ම නැගිටලා හොට් ෂවර් එකක් අරගෙන උදේට කෑම රෙඩි කරන්නයි යන්න හදන්නේ. ගේ නම් ලොකුවට මට අස් කරන්න දෙයක් නැහැ. මොකද මම කලින් දවසේ රෑ හැමදේම ක්ලීන් කරලායි නිදාගන්නේ. මම කැමති නෑ උදේට නැගිට්ටම ගේ අපිලිවෙලට දිනනවට. ගේ ලස්සනට දැක්කම තමයි මට දවසම සුබ වෙන්නේ කියලා මං හිතනවා. මේ තියෙන චියා සීඩ් ඇට ඔයාලා දන්නව ඇති කසකසායට. ඉතින් ඒ වගේම තමයි චියා සීඩ් ඇටත්. මම හැමදාම උදේට පුරුද්දක් විදියට චියා සීඩ් ඇට වතුර වල දාලා විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ ලෙමන් දාලා මම හිස් බඩට බොනවා. උදේට තේ එකක්වත් මම බොන්නේ නැහැ. ඇත්තටම මාරම විදියේ රිසල්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ චියා සීඩ් ඇට වතුරත් එක්ක බොන්න අකමැති කෙනෙක් නම් ඔයාලට එක එක විදියට try කරලා බලන්න පුළුවන්. ඕන තරම් වීඩියෝස් ඇති YouTube එකේ බලන්න. දැන් මම මේ හදන්නේ කිරිබත් හදන්න. මොකද මට දැන් ගොඩ දවසක ඉඳන් හස්බන්ඩ් කිය හිටියේ යාට කිරිබත් ටිකක් හදලා දෙන්න කියලා. ඉතින් මට හිතුණා අද හදලා දෙන එක හොඳයි කියලා. මං ඉතින් මේක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ මගේ කිචන් එකේ view එක. ඉතින් මමත් මාර මාස ප්ලේස් එකක් තමයි. අර ඈත පේන කන්ද දිහා බලන් ඉන්නයි අහස දිහා බලන් ඉන්නයි තමයි මම ගොඩාක් ආස. අනිත් එක මම මේ වෙදර් චේන්ජ් එකටත් මාර මාසයි. ඒක ඉතින් ලංකාවේ මේ අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක්. කිරිබත් නම් හදලා ඉවරයි. මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මං ඉක්මනටම හැදුවා. කිරිබත් එක්ක කන්න හැදුවේ උම්බලකට තෙල් දාලා. හස්බන්ඩ්ුත් නැගිට්ටට පස්සේ එයාට කන්නක් දීලා අපි දෙන්නම යන්න ලෑස්ති වුණා අපේ ගෙවල් ළඟ තියෙන ලස්සන පාර්ක් එකකට. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. අපි දෙන්න මෙතන ඉඳන් පයින් යමු කියලා තීරණය කරා. මොකද මේ පාර මාරම ලස්සනයි. පාර දෙපැත්තේ තියෙන ගෙවල්. ඉතින් මම මේ වයිබ් එකට මාරම ආසයි. ඉතින් මගේ හස්බන්ඩ්ත් කිව්වා එහෙනම් අපි දෙන්න මෙතන ඉඳන් පයින් යමු කියලා. දැක්කද චන්ඩියෝ සෙට් එක? ඔයාලා දැක්කද මේ ගස්වල තියෙන ඔක්කොම කොළ ටික දැන් බිම හැරිලා තියෙන්නේ. ඉතින් මේව පාගගෙන එනකොට මම ලිසලා වැටෙන්නත් ගියා. අපි පයින් යන්න තීරණය කරපු නිසා අපිට චුට්ටක් විතර පාර වැරදුනා.
අපි දෙන්න මේ යන ප්ලේස් එකට වෙනදා මේ පාරෙන් නෙවෙයි ගියේ. මොකද මේ අද යන්නේ මට මේ පාර බලන්න ඕනේ කියප නිසානේ. මේ තියන්නේ අපි දෙන්න ආපු ප්ලේස් එක. ඉතින් ඇතුළට යන තැනම පම්කින්ස් තියලා පොඩියට ඇරේන්ජ්මන්ට් එකක් තිබ්බා. මට ඉතින් දැක්කම ආස හිතුණා. අපි දෙන්න දැන් මේ යන්නේ අපි කලින් ගියපු පාක් එකට එහා පැත්තේ තියෙන පාක් එක. ඒකත් ලොකු පාක් එකක් මාර ලස්සනයි. මම ඔයාලට තව දෙයක් පෙන්නනවා. ඔය ඉස්සරහම පේන්න තියෙන්නේ ඔය මන් දැන් පෙන්නන්නේ මේ සෙමෙට්‍රි එක. ඉතින් ඕටම් එකට මේ පාක් එක මාරම ලස්සනයි. මේ පාක් එක වගේම අපි අර කලින් පෙන්නපු පාක් එකත් ලස්සනයි. ඉතින් මට නම් එන්නම හිතුන්නේ නැහැ. මොකද ඒ තරම් ලස්සනයි, හරිම නිදහස්. අපි ඉතින් ගොඩක් වෙලා ඉන්න හිතුවේ නෑ. මොකද එදා මාරම සීතලයි. අපි ඔයාලට බලන්න වීඩියෝස් අරන් ෆොටෝස් ටිකකුත් අරගෙන එහෙම අපි ගෙදර ගියා. මොකද අපිට තව වැඩ වගේකුත් තිබ්බා. ඉතින් බ්ලොග් එක මෙතනින් ඉවර නැහැ. අපේ පාටි එකක් තිබුණා. ඉතින් ඒ පාටි එකේ වීඩියෝස් වගේකුත් මම මේ බ්ලොග් එකට මැඩ් කරා. ඉතින් අන්තිම වෙනකන් ඉන්න අපේ බ්ලොග් එකත් එක්ක.
දෙකකට පස්සේ ගත්ත වීඩියෝ එකක් මම මේ vlog එකටම එකතු කරන්න හිතුවා. අපි දෙන්නගේම යාළුවෝ දෙන්නෙක්ගේ බර්ත්ඩේස් තිබ්බ එකම දවසේ. ඉතින් ඒ දෙන්නම එකතු වෙලා අපිට පාටි එකක් දෙනවා කියලා කිව්වා. අපි ඉතින් ඒගොල්ලොන්ට gift ගන්න මේ මෝල් එකට යන ගමන් ඉතින් අපි දෙන්න මේ බස් එකේ යන ගමන් අපේ ගෙවල් ළඟින් මෝල් එකට යනවා නම් අපි ගන්න ඕන 4 බස් එක. ඉතින් අපි බස් එකේ යන ගමන් දැන් අපි ඉන්නේ කවුෆ්ලෑන්ඩ් එක ළඟ. දැක්කද යාළුවෙක් ඉන්නවා. එයා එයාගේ අක්කත් එක්ක වාඩි වෙලා ඉන්න ලස්සන බලන්නකෝ. ඔන්න ඉතින් අපි දෙන්න බැහැලා මේ පයින් යන ගමන් ඔය ඉස්සරහා තියෙන්නේ වියෝ මෝල් එක, අපේ සිටි එකේ තියෙන මෝල් එක. දැන් වෙලාව මට මතක විදියට හවස 3:00 විතර වගේ. ඉතින් අපි දෙන්න ආපු ගමන් වැඩේ පටන් ගත්තා. වැඩේ කියන්නේ අපේ මෑන්ස්ට gift එකක් හොයන්න. ඉතින් බර්ත්ඩේ එක කාගේද කිව්වේ නෑනේ. දෙන්නෙක්ගේ බර්ත්ඩේ එකක් ඉතින්. අපේ තාරුකා අක්කගේ දශික අයියාගේ ඒගොල්ලොන්ගේ බර්ත්ඩේස් තිබ්බ එකම දවසේ. ඒ කියන්නේ ඔක්තෝබර් 28. 28 කියන්නේ ටියුස්ඩේනේ. ටියුස්ඩේ ඉතින් හැමෝම බිසි දවසක්. ඉතින් ඒ දෙන්න ප්ලෑන් කරලා තියෙනවා 31 වෙනිදා, ඒ කියන්නේ ෆ්‍රයිඩේ හැලොවින් එක දවසේ අපිට පාටි එකක් දෙන්න. ඉතින් අක්කයි gift එක නම් මම දුන්නා. ඉතින් අද ආවේ දශික අයියට gift එකක් ගන්න. ඉතින් අපේ මෑන්ස් ඒ අතරේ ගිහිල්ලා එයාට ෂූස් තෝරනවා. මට ඉතින් මිර එකක් පේන්න බෑ ළමයි. පේනවනේ ඉතින්. ෆයිනලි අපි gift එකක් ගත්තා. අපි H&M එකෙන් තමයි ගත්තේ. මොකද අපි දෙන්නම ඇඳුම් ගන්නේ H&M එකෙන්. ඉතින් අපිට අපේ බර්ත්ඩේ මෑන්ස්ට සෙට් වෙන විදිහ එකක් තිබ්බා. ඉතින් මෙන්න මෙතන හැලොවින් එකට චූටි බබාලට ප්ලේ ඒරියා එකක් තිබුණා. ඉතින් අපි දෙන්නත් ගියා එතෙන්ට බලන්න. මං ඉතින් මේ හස්බන්ඩ්වත් දාලා දුවනවා ඉතින්. මොකද මේ වගේ දේවල් දැක්කම මට ඉතින් එතන මොකද වෙන්නේ කියලා බලන්න ඉවසිල්ලක් නැහැ. ඉතින් එතනට ගියාම තරම්ම ලොකු දෙයක් නැහැ කියලා හිතුණා. මොකද ඒක චූටි බබාලටනේ ඕගනයිස් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඩාන්ස් කරා, ගේම්ස් තිබ්බා. ඉතින් අපි දෙන්න චුට්ටක් වෙලා ඉඳලා ඔයාලටත් පෙන්වන්න වීඩියෝස් ටිකක් අරගෙන අපි එතනින් ඉක්මනට ආවා. මොකද අපිට රැට පාටියනේ. Spune cum te cheamă? Raul, începem cu Raul. අපි දෙන්න ඉතින් ඔහේ බලාගෙන හිටියා ගයිස්. මොකද
මෙයාලා මේ කියපු කිසි දෙයක් අපිට නම් තේරුනේ නෑ. Fran super! Bravo. Următorul, Seseci, cum te cheamă? Cum te cheamă? Alexandra! Spune cum te cheamă? ඔන්න ඉතින් අපි පාටියට ආවා. මේ රෙඩ් කලර් බ්ලවුස් එකක් ඇඳන් ඉන්නේ අපේ මොරින් අක්කා. ඊට එහා පැත්තේ ඉන්නේ අපේ බර්ත්ඩේ බෝයි දශික අයියා. ඊට පස්සේ ඉන්නේ අපේ සැන්ටා සිනෝත්. ඊට පස්සේ අරුණි අක්කාගේ හස්බන්ඩ්. ඊට පස්සේ ඉන්නවා අපේ දිනේෂ්. එහා පැත්තේ ඉන්නේ අපේ මොරින් අක්කාගේ අයියා ශවින් අයියා. ඔන්න ඉතින් ඔයාලට එයා හයි කිව්වා. ඉතින් මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. ඔයාලා දන්නවනේ ඉතින්. තව දෙන්නෙක් හඳුන්වලා දෙන්න ඕනි. ඉතින් අපේ බර්ත්ඩේ ගර්ලුත් එක්කම ඉතින් ඉස්සරහා වීඩියෝ වල ඉන්නවා. මම එතකොට කියන්නම් මේ කොළපාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන මට බැන බැන ඉන්නේ අපේ බර්ත්ඩේ ගර්ල්ගේ හස්බන්ඩ් තුලාජ් අයියා. මෙන්න ඉන්නවා ඉතින් අපේ බර්ත්ඩේ ගර්ල් තාරුකා අක්කා. ඉතින් එයා මගේම අක්කා කෙනෙක් වගේ. ඉතින් මෙතන ඉන්න අනිත් අයත් අපි දෙන්නගේ හොඳම හොඳ යාළුවෝ. ලස්සන සින්දු කියවනම් ඔන්න සිතුම් තමයි. අපි කියනවා number 1. ඇතුලින වැහිලා ආදයාය වැහිලා. No. A few moments later. Alhamdulillah.